ඔන්න ඉතින් ගොඩාක් කට්ටිය ආසයිනේ දිගට කොණ්ඩේ වවා ගන්න. ඉතින් මං අද හෑවිල් එකක් ගේන්න හිතුවා ලස්සට දිගට කොණ්ඩේ වවා ගන්න කොහොමද කියලා. ඒ විතර නෙවෙයි මේ හෑවිල් ගොඩාක් හොඳයි ඩැන්ඩ්‍රෆ් වලට ඒ වගේම කොණ්ඩේ හොඳට මහත් කරගන්න ගොඩාක් හොඳයි. ඉතින් මේ තියෙන මගේ කලින් කොණ්ඩේ ඊට පස්සේ මම මේ ගන්නට වවා ගත්තා. මම නිතරම වගේ කොණ්ඩේ කපනවා ආයි වවනවා. ඉතින් මේ වගේ ඔයිල් එකක් හදාගත්තම අපිට ඉක්මනටම වවා ගන්න පුළුවන්. ඉතින් මම මේකට ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් කියන්නම්. අපිට මේකට ඕන වෙනවා කොහොඹ, බේල් ලුණු, සුදු ලුණු, කරපිංචා, ඒ වගේම සෙරෙප්පු වදමල් කියලා තියෙනවා. ඒක නම් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට තියෙන දේවල් ගෙදර තියෙන ටිකින් මේක දැනට හදාගන්න. මොකද ඔක්කොම හොයනකන් ඉඳලා හදද්දී සමහර වෙලාවට මේක හදන්නේ නැතුව ඔයාලා නිකන් ඉන්න පුළුවන්. ඉතින් තියෙන දේවල් වලින් හදාගන්න. ඒ වගේම අපිට මේ ඔයිල් එක හදාගන්න මැටි භාජනයක් ඕනේ. මේකට පිරිසිදු මැටි භාජනයක් ගන්න ඕන නම් හොඳයි. පුළුවන් නම් අලුතෙන් එකක් ගන්න. තව අපිට බ්ලෙන්ඩර් එකක් හරි වංගෙඩියක් හරි අපිට ගන්න පුළුවන්. බ්ලෙන්ඩර් එකකට වැඩිය වංගෙඩියක් නම් ගොඩක් හොඳයි. මම ඕනේ ඉතින් ඔයාලට මේකට අවශ්‍ය වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මෙතන දැම්මා. දැන් අපි ඔයිල් එක හදාගන්න යමු. මුලින්ම ඔයාලා වදමල් ගත්තේ හොදලා ටිකක් වෙලා අවුවේ තියලා ගන්න. ඒකේ අර වදමල් වල පෙති ටික විතරක් ගන්න, රේණු එක ගන්න එපා. ඊට පස්සේ මේ වගේ බ්ලෙන්ඩර් එකට දාගන්න. ඔයාලා ගන්න ඉන්ග්‍රීඩියන්ට්ස් හොදලා ටිකක් වේලලා ගන්න නම් හොඳයි. කොහොඹ, කරපිංච හැම මේකට කැමති නම් ගොඩු කළ උනත් දාගන්න පුළුවන්. ඔයාලා මේකට ගන්න ලුණු, සුදු ලුණු ඒ වෙලේම කපලා ගන්න. පිරිසිදු ලුණු ගෙඩියක් ගන්න. හැබැයි වතුර තියෙද්දි ගන්න එපා. මොකද ඔයාලගේ ඔයිල් එකට අග්ගල් නරක් වෙන්න බලනවා ඊට පස්සේ. ඔයාලට ගුටුකොළ ඒ වගේම කොමාරිකා ඒ වගේ දේවල් වුණත් මේකට එකතු කරගන්න පුළුවන්. මොකද දන්නවද ඔය කඩවල වල තියෙන සමහර ඔයිල් වලට ගොඩාක් ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරන ඉන්ග්‍රීඩියන්ට්ස් 20ක්වත් ඒ වයින් වෙන්නේ තව තවත් අපේ කොණ්ඩේට පෝෂණය ලැබෙන එක. මේ වෙලේ නෙල්ලි උඩක් දාගන්න නම් ගොඩක් හොඳයි. මම ළඟ නෙල්ලි තිබ්බේ නෑ. මම ඔන්න තියෙන දේවල් වලින් තමයි මේක හදාගන්න බැලුවේ. මම කියවේ කඩවල වල තියෙන හැම ඔයිල් එකකම මේ වගේ ඒවා දාන්න නෑ. මොකද ඒවයි සමහර ඒවාට කිමිකල් තියෙනවා. ඉතින් ඒක නිසා ගෙදරම හදාගන්න බලන්න ගොඩක් හොඳයි. මෙහෙම ගෙදරම හදාගන්න ඕන. ඉතින් මේ වෙලේ කළු දුරු උනක් තියෙනවා නම් දාගන්න. තව නෙල්ලි, කළු දුරු. ඊට පස්සේ වලට මේකට දාගන්න පුළුවන්. මේකට තව උළු හාලෙමත් දාගෙන බ්ලෙන්ඩ් කරද්දී දෙපාරක් වගේ බ්ලෙන්ඩ් කරගන්න. උනට වැඩිය මේක කුඩි වෙන්න දෙන්න එපා. නැත්තම් ඔයාලට වංගෙඩිය දාලා මේක කොටා ගන්න. ඉතින් මේ තියෙන්නේ මම බ්ලෙන්ඩ් කරායින් පස්සේ ඔයාලට මේ වගේ බ්ලෙන්ඩ් කරලා මට මේකට අමතක වුණා උළු හාල් දාන්න. මම ඔන්න ආයි උළු හාල් ටිකක් දැම්මා. ඔයාලා හොඳට මතක තියාගන්න. ඔයාලා කොණ්ඩේට ආදරය කරන තරමට ඔයාලගේ කොණ්ඩේ දිගට වැවෙනවා. හැමෝටම ආරෙන් එනවා කියන්නේ දිගට කොණ්ඩේ එහෙමින් නැති වෙන්න පුළුවන්. අපිට ඒ වගේ දිග කොණ්ඩයක් වවා ගන්න ටිකක් මහන්සි වෙනවා. ඉතින් අපි ඔයිල් එහෙම ගන්න හොඳට මසාජ් කරන ඒවා කරලා අපි ඩේලි හෙයා මාස්ක් එකක් ඒ වගේ දවසක්වත් දානවා නම් කොණ්ඩේ අපිට දිගට වවා ගන්න පුළුවන්. හැබැයි මාස 6ක් අවුරුද්දක් ඒ වගේ යනවා. ඉතින් මෙන්න මේ වගේ මම පිරිසිදු මැටි භාජනයක් අරන් අපි බ්ලෙන්ඩ් කරගත්ත ටික මේකට දාගන්නවා. මේ වෙලේ අපි මේකට එකතු කරගන්න ඕන සුදු පොල් තෙල්. ගෙදර හිඳගත්ත පොල් තෙල් නම් ගොඩක් හොඳයි. නැත්තම් මට රෙකමන්ඩ් කරන්න පුළුවන් පැරෂූට් එකේ කොකනට් ඔයිල් එක. ඒ වගේම බරක් එකේ සුදු පොල් තෙලක් තියෙනවා. ඒකත් හොඳයි. ඒක ඔයාලට කීල්ස් එකකින් හරි ඒ වගේ සුපර් මාකට් එකකින් ගන්න පුළුවන්. ඇත්තට මේ ඔයිල් එකත් ගොඩක් හොඳයි. මම කියන්නේ වෙන ඔයිල් එකක් ගන්න කියලා. මොකද මම අනිත් ඔයිල්ස් ගැන දන්නේ නැහැ. නැත්තම් ඔයාලට ඒක හොයා ගන්න ගෙදර හිඳගත්ත පොල් තෙල් එකක් මේ වගේ ගන්න පුළුවන්. සමහරව හිතන් ඉතින් මාසෙන් කොණ්ඩේ වවන්න පුළුවන් ඇති කියලා. ඔය සමහර හෙයා ඔයිල් හිටන් තියෙනවා මාසෙන් කොණ්ඩේ දිගට වවන්න පුළුවන් කියලා. ඒ ඇත්තටම බොරු. ඒ කියන්නේ කොණ්ඩේ වවෙන ප්‍රමාණයක් තියෙනවා මාසෙට. ඊට ඇරෙන්න කොණ්ඩේ පොඩ්ඩක් අපිට දිග වැඩි කරගන්න පුළුවන් මේ වගේ හෙයා ඔයිල් යූස් කරද්දී. ඒ ඇරෙන්න මේ ඉබේ කොණ්ඩේ දිගට වැවෙන්නේ අසමාන විදියට. ඒකට කාලයක් යනවා. ඉතින් අපි කන බොන දේවල් වලින් බව අපේ කොණ්ඩේ දික් වෙන්න බලපානවා. දැන් අපි මේ ඔයිල් එක හොඳට මික්ස් කරලා විනාඩි 15ක් 10ක් වගේ අඩු ගින්දරේ මේ වගේ ලිපේ තියාගන්න ඕනේ. මේ තියෙන විනාඩි 10කට විතර පස්සේ මේක ඔයාලට පේනවා ක්‍රිස්පි ගතියක් වගේ එද්දී විනාඩි 10කට වගේ පස්සේ මේක බා ගන්න
ලොකු තෙල් එකක් හදාගන්නට වැඩිය පොඩි ප්‍රමාණයක් හදාගන්න මතක තියාගන්න. මොකද ලොකු එකක් හදද්දී ඒකේ පෝෂණය ටිකක් අඩු වෙන්න බලනවා. ලොකු එකක් හදනවා නම් ඒකට දාන ඉන්ග්‍රීඩියන්ට්ස් වැඩියෙන් දාගන්න. දැන් මේක හොඳට කපලම් කරලා විනාඩි 10කට විතර පස්සේ ලිපෙන් බා ගන්න. උණට වැඩිය කළු පාට විදියට කර වෙන්න දෙන්න එපා ඔයිල් එක. ගින්දර වැඩි කරන්නත් එපා. ඉතින් බාගෙන හොඳට කපලම් කරලා මේක හවසන හදාගත්තේ එළි වෙනකන් තියාගන්න බලන්න. ගොඩක් කට්ටිය කරන වැරද්ද තමයි මේක. රත් කරලා ලිපෙන් බාගත්ත ගමන් ඒගොල්ලෝ යාලගේ බෝටල්ස් වලට දාගන්නවා. ඒක ගොඩක් වැරදි. කුණ්ඩේ වහගෙන නියම සීක්‍රට් එක තමයි මෙහෙම ඔයිල් එක හදලා පැය 5ක්වත් තියාගන්න අඩුම නැත්තම් රෑලි වෙනකන් තියාගන්න. එතකොට ඒකේ තියෙන පෝෂණය හොඳට ඔයිල් එකට උරා ගන්නවා. මේක තමයි තියෙන සීක්‍රට් එක. දිගට කුණ්ඩේ වහගන්න. ඉතින් මේ තියෙන මගේ රෑලි වෙනකන් තියාගත්ත ඔයිල් එක මම මේක සුදු පාට රේති කෑල්ලකට පිරිසිදු දාලා මේ වගේ පෙරාගත්තා. පිරිසිදු වතුර නැති හොඳට වේලගත්ත මේ වගේ ග්ලාස් බොටල් එකක් අරන් මේක දාගන්න. ඒ ටික දාගත්තන් පස්සේ ඔයාලට එඬරු තෙල් ගන්න පුළුවන් සුපර් මාකට් එකකින් හරි බෙහෙත් බඩු කඩවල වලින් හරි. ඒකත් අපි මේ ඔයිල් එකට දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ විදිහට ඔයාලට විටමින් E කරලක් හරි එකතු කරගන්න පුළුවන්. ඔයාලා තෙල් එක හදාගත්තායින් පස්සේ මෙන්න මේ වගේ එකක් යූස් කරලා ඔයාලගේ කුණ්ඩෙට තෙල් ගන්න හදා ගන්න පුළුවන්. මේක ඔන්ලයින් ෂොප් වලින් ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට මේ වගේ එකක් ඔයාලට පුළුවන් කෑල්ලකින් තෙල් ටික අරගෙන ඔයාලගේ ස්කැල්ප් එකේ ගන්න පුළුවන්. ඔයාලට මේ වගේ ටූල්ස් තියාගන්න පුළුවන්. කොණ්ඩේ මසාජ් හදාගත්ත ඔයිල් එකේ ස්කැල්ප් එකේ හොඳට ගා ගන්න මේ වගේ. ගාලා හොඳට කොණ්ඩේ මසාජ් කරන තරමට ඔයාලගේ කොණ්ඩේ වැවෙන ප්‍රමාණය වැඩි වෙනවා. මම මේ වගේ කොණ්ඩේ හැමතැනකටම මේ ඔයිල් එක ගාගත්තා. යටත් ගාගන්න කොණ්ඩේ මොකද කොණ්ඩේ නැත්තම් පැලෙන්න බලනවා. ඒ වගේ හොඳට ඊට පස්සේ මසාජ් කරන්න. මේවා නැත්තම් හොඳට ඇඟිලි තුඩු වලින් කොණ්ඩේ මසාජ් කරගන්න. ඉතින් මේ දේවල් ටික කරලා බලන්න කොණ්ඩේ ඉක්මනට දිගට වවා ගන්න පුළුවන්. ඉතින් thank you මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලුවට අද.